මාරයි. අනිත් එක සිංහයා කියලා කියන්නේ පුතේ කැලේ කවුද? කවුද කිව්වේ? සිංහේද්ද? මේක අපි හදාගත්ත මගුලන්නේ. සිංහයා කියන්නේ කැලේ රජා කියලා. ඇත්තටම සත්තුන්ට රජෙක් නෑ බං. සත්තු කියන්නේ සිංහයා අපේ රජා කියලා. අනේ සිංහ රජතුමනි, අපි පොඩි කාලේ කතන්දරවල මවා ගන්න මගුලක්. සිංහයා රජා කියලා අපි හිතන්න හේතුව දන්නවද? ඒක අහගෙන ඉන්නේ. සිංහල අතරතුර විද්‍යාව ඔබට කියන්නේ හරිම අමාරු වෙන්නේ. පොතේ සාමාන්‍යයෙන් සිංහයා කියලා කියන්නේ බලල් කුලයේ සතෙක්. බලල් කුලයේ සතෙක්. පූසගේ සිට සිංහයා දක්වා පුතේ සියලු එවුන් පුතේ බලල් කුලයේ. බිලාල් කුලය. මොකද්ද කියන කුලය? බිලාල්. ලාල් නෙමෙයි බිලාල්. හරි. මේ බිලාල් කුලයේ සත්තුන්ගේ විශේෂම දේ තමා පුතේ පිරිමි සත්තුන්ගේ පුරුෂ ලිංගයේ කටු පිහිටීම. පුරුෂ ලිංගය දන්නව නේද? ගෑල්ලමයි දන්නේ නැල්ලු. උඹලා බබාලා අනේ ඵලයන් බයි යන්නේ. හරි. සෝම් කළ ආම්මට සෝම් කළ දෙන්න. අයියා සෝම් කරන්න අපිට පුරුෂ ලිංගය බලන්න. මගේ නෙවෙයි ඈ. බැරි වෙලාවත් මොන් වරද්දලා වෙන ලිංගය සූම් කරොත් හරි. මේ පුරුෂ ලිංගයක් ඉතින් මාළුවෙක් වාගේ. හරි. බලන්නකෝ. මේ කටු තියෙන්නේ පුතේ කටු තියෙන්නේ මේ අතට. හරිද? එතකොට මෙයන් අහන්න ඔය ඉතින් සංසුන් වෙලා අහන්න නැත්තම් කියන්නේ නැහැ. සංසුන්. හරි. පොතේ එතකොට ලිංගික කටයුත්ත කරන වෙලාවේදී සංසර්ග වෙලාවේදී මේ පුරුෂ ලිංගය යෝනි මාර්ගයට ඇතුළු කරනකොට කිසිම අවුලක් නැහැ. හැබැයි ඕක ඇතුළට දාලා එළියට ගන්නකොට තමා සතොක් දණ්ඩක් දාලා ගන්න. ආය මොකොත් නැහැ. කෑ ගහන්න. හරිද? ඇහිලා නැද්ද ගේ පිළිගන්නේ පූසොරෑට? අන්න ඒක තමයි මේ. හරි. අයියෝ. මෙයන්. එතකොට මේ පුරුෂ ලිංගේ කටු තියෙනවනේ. ඒ හින්දා සිංහයා ඕනේ වෙලාවක ඕකේ උනාට වැඩේට සිංහ දේනුව කියනවලු කුමාරයාට අත්ත තියෙන එනවලු සිංහයා උගාගෙන එනවා ඇති. එතකොට අත්ත තියන්නේ එළවනවා සිංහයා. හරිද? ඉබන් පිස්සු මේ වදයක් විදිහට පුළුවන්. ඒ හින්දා සිංහ දේනුවක් වසරකටම බිහි කරන්නේ එක පැටියයි හෝ පැටවු දෙන්නයි. ඒ හින්දා අයියෝ කියන්න එපායි. මුන් ප්‍රාර්ථනා කරනවා ඊළඟ කවදාවත් සිංහෙක් වෙලා නම් නේද කියන්නේ. හරි. රයිට්. එතකොට ඔයාලා ප්‍රාර්ථනා කරපන් සිංහෙක් වෙලා නම් මොකක් හරි සිංහ දේනුවක් වෙලා උපදින්න එපා කියලා ප්‍රාර්ථනා කරපන්. අඩුව බැලලියක්වත් වෙලා. හරි. ඔයාලා මේ කරන පව් වැඩ වලට වෙන්නත් පුළුවන්. හරි. මේ අහන්නකෝ දෙයනේ. ඒ හින්දා සිංහ පැටව පුතේ කැලේ දුර්ලභයි. අනිත් එක බැබුන් වගේ සත්තු ඔය සිංහ පැටව පොඩි කාලේ මරන් ගිහිල්ලා ගස් උඩින් අතෑරලා මරනවලු. හේතුන් ලොකු වෙලා ඔය බැබුන්ලව ආහාරයට ගන්න කන හින්දා. ඒ හින්දා සිංහ පැටව පුතේ කැලේ දුර්ලභයි. දුර්ලභ හින්දා අනිත් එක පුතේ සිංහයානේ රජ වෙන්නේ. සිංහ දේනුවත් නෙවෙයි. පිරිමි සිංහ පැටව කියන්නේ සෑහෙන දුර්ලභ සත්ව කොට්ටාසයක්. හරිද? එතකොට මේ පිරිමි සිංහයෝ දුර්ලභ හින්දායි කැලේ රජා කවුරු කියන්නේ? සිංහයා කියන්නේ සහයාගේ පෙනුමත් ඒකට බලපානවා. හරිද? හැබැයි වැඩිපුරම දරුණු පුතේ පිරිමි සිංහයාට වඩා ගැහැණු සිංහයෝ. සිංහ දේනුව තමයි පුතේ වැඩිපුරම දරුණු.
ඇත්තටම පිරිමි සිංහයාගේ රාජකාරිය ගෙදරට වෙලා පැටව බලාගන්න එක. ඔව්. අර ලයන් කිං කියලා එකක් බලලා තියෙනවද? ඒකේ සිංහ පැටියව බලාගන්නේ සිංහෙන්නේ. ඔව්. එතකොට අර සිංහ දේනුව ගිහිල්ලා මොෙක් හරි මරාගෙන ඉඳා කාපන් කියලා දෙනවා. අරුත් ගාලා ඉන්න. පිරිමි සිංහයා තමයි කැලේ කම්මැලිම සතා හැම බැලුවාම. හරිද? එතකොට ඔය සිංහයා හරි මේ වගේ දරුණු දඩාර සිංහේ සිංහ බාහුවට එකපාරක් දුන්නා නම් ඉවරයිනේ පුතේ. එහෙව් එකේ මේකව නවත්තන්න මේ සිංහයාව ඒ කියන්නේ සිංහයාව නවත්තන්න ඉදිරිපත් වෙන්න කිව්වහම පුතේ මිනිස්සු ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි ඉදිරිපත් වුණා කවුද?